Hi guys, ඉතින් මම අද ඔයාලා එක්ක යන්නේ තවත් එක ඇල්ලක් බලන්න. මේකේ නම තමයි තෝටස් ඇල්ල. මමත් ඇවිල්ලා නැහැ කලින්. අද තමයි එන්නේ පළවෙනි දවසේ. යමු අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. කොයි වගේද කියලා. ගාල්ලේ ඔයගොල්ලෝ ඇල්පිටි පැත්තෙන් එනවා නම් එන්න ඕන. අවිස්සාවට ඇවිල්ලා යගි යලට. ඊට පස්සේ ඊගල පැත්තෙන් එනවා නම් වලල්ලාවිලට ඇවිල්ලා එන්න පුළුවන්. මම දැන් ඉන්නේ තැනට යන පාරේ. ඔයගොල්ලෝ වාහනයකින් එනවා නම් වාහන පල්ලෙහා දාන්න පුළුවන්. මෙතනින් එහාට වාහන යන්න බෑ. පයින් තමයි යන්න තියෙන්නේ. තියෙනවා මේ ෆොටෝ වීඩියෝ ගන්න තහනම් කියලා. බලමු මම ඔයාලට පුළුවන් විදිහට වීඩියෝ එක දාන්න. මම ආවා මෙතන ඇතුල් වෙන තැනට. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ලස්සනයි මෙතන. මේ මෙතනින් තමයි යන්න තියෙන්නේ. වටපිටාවක් හරි ලස්සනයි. ආරට පල්ලෙහාට එනවා. මෙතන උඩට තමයි යන්න ඕන. මේ පැත්තෙන් උඩට ගියොත් ආරණ්‍යයට යතයි. මෙතනින් පල්ලෙහා තමයි ඇල්ලෙන් පල්ලෙහා දෙන්නේ. මෙතනින් පල්ලෙහාට බහලා තමයි යන්න වෙන්නේ. අපි යමු බලන්න දුර. මෙතන යන්න තමයි අමාරු. මෙතන ඉන්නේ. මේක තමයි තෝටස් ඇල්ල කියන්නේ. මේ ගැන ලොකු විස්තරයක් නම් හරියට මම දන්නේ නැහැ. හරි ලස්සනයි. අපි යමු බලන්න මෙතනින් උඩට. පල්ලෙම. පැත්ත. උඩට යන්න පොඩි සවැලි තියෙනවා. මෙතන හොඳයි නා. මෙතන තියෙනවා වතුර පීල්ලක් හදලා. මෙතනම නාගන්න පුළුවන්. මෙතන තාම තව ඇල්ලක් තියෙනවා පොඩි. වටේට තියෙන ගල්දෙන. මේක තමයි තෝටස් ඇල්ල. ඇල්ල නම් තියෙන පල්ලෙහා. මම ටිකක් උඩට ආවා. උඩත් ලස්සන ඇල්ලක් තියෙනවා. අපි තව ටිකක් උඩට ගිහිල්ලා බලමු. උඩට ආවම තමයි ඇල්ලේ ලස්සන පේන්නේ. තියෙනවා ලොකු ගල් ගුහාවක්. ඒක ඇතුළට යන්න තැනක් නෑනේ හරි. ඔතේ ඇල්ල. ඉතින් ඔයාලත් එන්න. ඇවිල්ලා ලස්සන විඳින්න. මෙතන ටිකට් ගන්න නැහැ. ඔයාලා නිකම්ම එන්න පුළුවන්. ආව සබ්ස්ක්‍රයිබ් කරපු, ලයික් කරපු, කමෙන්ට් කරපු ඔයාලා හැමෝටම බුක්කෙන්ම ආදරේ. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.
පරිස්සමෙන් ඉන්න. ජය වේවා.